ලංකාවේ තිබෙන වටිනාම වස්තුව උත්තරීතර වාම දන්ත ධාතුව හෙවත් දළදා වහන්සේ බව සැකයෙන් තොරව ලංකාවේ සිටින සෑම සියලු දෙනාම පිළිගත යුතු කාරණාවක් නොවේද? ලංකාවේ බෞද්ධ ජනතාව පමණක් නෙවේ, සර්ව ආගමිකයන් ගරු කරන උතුම් වස්තුව නොවේද? ලෝකයේම විවිධ ජන කොටස් කළු සුදු භේදයකින් තොරව වැඳ පුදා ගන්නා උත්තරීතර පූජා කෞතුක වස්තුව මේ නොවේද? ඉතින් වසර 16කට පසු ඒ උතුම් දළදාව මහජන ප්‍රදර්ශනයට සූදානම් කරද්දී මෙපමණ ජන කඳක් බලාපොරොත්තු නොවුනේ කොහොමද? දන්ත ධාතුන් වහන්සේගේ වටිනාකම ඊට ඇති සැබෑ ගෞරවය දන්නා සෑම තරාතිරකම මිනිසෙකුට මුළු ලංකාවම දළදා මාලිගාවට පැමිණෙන බව නොහිතුනේ කොහොමද? කල් වේලා රැගෙන මනා සංවිධානයකින් සියලු කටයුතු සෝදානම් කිරීමට හැකියාව තිබියදී සිංහල අවුරුද්ද අවසන් වනවා සමගම කඩිමුඩියේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කළේ කාගේ ඌමනාවකටද? මේ උත්තරීතර භූමියට පැමිණුණ සෑම මිනිසෙකුම ශ්‍රද්ධාවෙන් නොආ බව කිසිවෙකුට චෝදනා කළ නොහැකි. නමුත් තරාගත නොහැකි අකටයුතුකම් හා මනුෂ්‍ය සාමාන්‍ය ස්වභාවය හමුවේ සියලු ශ්‍රද්ධාවන් අමූලික ශ්‍රද්ධාවන් බවට පත්ව අවසන් බව දන්නේ දළදා පෝලිමක සිටියානම් පමණයි. රජවරු දේවතාවන් පවා විශේෂ පුද සත්කාර කරමින් මනා පවිත්‍රතාවයෙන් සුරැකි මහර්ග වස්තුව කිලිටු වූ අපිරිසිදු දහඩිය තුඟදින් යුතුව වන්දනා මානයට වාජනය වෙමින් පවතිනවා. පිරිසුදු බව විෂය මූලික කරුණු උදෙසා එහි වටිනාකම වෙත අපකින් පිරිනැමෙන ගෞරවයක්. ඉතින් දළදා හාමුදුරුවන් වෙසෙන ශුද්ධ නගරය අසූචි මලමූත්‍රා කුණු කසලවලින් වැසී ගොස් අවසන්. නුවරට මෙය දරාගත නොහැකි මට්ටමකට පැමිණ අවසන්. මීළඟ වෛශාව සෙංකඩගලට දළදා වතුරක් නම් නොවේවා රාජාවලි ප්‍රාර්ථනා කරන්නේ මහත් කනගාටුවෙන්.